තතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මිනිස්සු හරි දුර්ලභයිලු. ඒකනම් ඇත්ත හොඳේ. අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ආය මිනිස්සු අපි තියාගන්නේ මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. කෙලෙහි ගුණ සලකනවා කියලා අපේ ඒවා නැති කරගෙන මේ යට කරගෙන අවශ්‍ය නැහැ. කීස් කරන්න බෑ. සමහර මිනිස්සු වචනකින් හරි අපිට උදව් කරලා තියෙනවා. අපි පුරුදු වෙන්න ඕන මොකක්? අපේ තියෙන සත්පුරුෂකමට හානියක් නොකරන්න. එහෙමයි. අපේ ඉවසීම තුළින් ඇති වෙන්නේ මොකක්ද? අනේකට ගරු කරන චරිතයක් පුරුදු වෙන්න. පන්තියක් ප්‍රාන්තරයක් ભેදයක් කුලයක් නැතුව අනේක එක්ක හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. කවදාවත් උද්දච්චකම් තියාගන්න එපා. රස්සාව නම්බුව වංශේ විශ්‍රාමය කුලය මාන්නකාරකම බලපුලුවන්කාරකම ඒවා අද ඉඳන් අයින් කරන්න. මේක හරි සැහැල්ලුවෙන් ඉන්න. මතක තියාගන්න පුතේ, නින්දාව වගේම තමයි ප්‍රශංසාව තියෙනවා. සැප වගේම අනික් පැත්තේ දුක තියෙනවා. නිරතුරුවම ලාභේ නෑ, නිතැතින් අලාභේ ලැබෙනවා. යස හැමදාම නෑ, අයස අනික් පැත්තෙන් තියෙනවා. ජීවිතේ හුරු පුරුදු වෙන්න මේ අටලෝ දහමේ අකම්පිතව ජීවත් වෙන්න තමන්ගේ හොඳ පෞරුෂයකින් කටයුතු කරන්න. මොකද තරුණයෝ තමයි කවුද බුදුහාමුදුරුවන්ගේ ඉස්සරලම් බණ ඇහුවේ? පස්වග තවුසු තරුණයි. අපේ බෝධිසත්වයෝ තරුණයි. යසකුල පුත්‍රයා තරුණයි. සම්බුද්ධ ශාසනයේ පළමු රහත් 69ම කවුද? තරුණයි. තරුණයි. එහෙනම් මොකද්ද තරුණයන්ට කරන්න බැරි? හැසිරීම ප්‍රායෝගික භාවිතය තුලින් පුළුවන් අපේ ජීවිතේ ජය ගන්න. මදුරුවෙක් මරණකොට පවුද පින්ද? පව්. කෙනෙකුට බනිනකොට පවුද පින්ද? කුණුහරුප කියනකොට පවුද පින්ද? පව්. අපි අය මිනිමරන්නේ නැනේ. ඕවනේ අපි අතින් වෙන්නේ. සබ්බ පාපස්සා කරණං සනාතන දහම කුසලස්ස උපසම්පදා. කුසල්ම වඩන්ට සචිත්ත පරියෝදපණං අපේ බුදුවරුන්ගේ අනුශාසනාවනේ. අපි දන්නව මොකක්ද පව් මොකක්ද පින්? නොදන්නව නෙමෙයිනේ. තරුණය බණ අහන්නේ ආතල් එකට නෙමෙයි, හැදෙන්න. ඔසට ඇමතුම් කොහොමත් 200කට වැඩියෙන් එනවා. එතකොට එන ඇමතුම් වලින් වැඩිමනක් එන්නේ මිනිස්සු කතා කරන්නේ තරුණයෝ. මගේ YouTube channel එක කරන තරුණ ඊයේ පෙරේදා කිව්වා අර ඒ වගේ මොනිටර් වෙනවන්නේ බලන වයස් කාණ්ඩ 182ක් අවුරුදු 35ට අඩු කට්ටිය. 182ක් අවුරුදු 35ට අඩු කට්ටිය. හොඳ ප්‍රවණතාවය ස්වාමීන් වහන්සේ. හොඳ ප්‍රවණතාවය. තතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මිනිස්සු හරි දුර්ලභයිලු. ඒකනම් ඇත්ත හොඳේ. අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ආය මිනිස්සු අපි තියාගන්නේ මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. කෙලෙහි ගුණ සලකනවා කියලා අපේ ඒවා නැති කරගෙන මේ යට කරගෙන අවශ්‍ය නැහැ. කීස් කරන්න බෑ. සමහර මිනිස්සු වචනකින් හරි අපිට උදව් කරලා තියෙනවා. අපි පුරුදු වෙන්න ඕන මොකක්? අපේ තියෙන පුරුෂකමට හානියක් නොකරන්න. එහෙමයි. පොල්ලතු ගෙවල් හරියට තිබ්බනේ මේකනේ. කවදාවත් පොල්ලතු බඳින්න කුලියට ගන්නවද? පළවෙනි පොල්ලත්ත දිරච්චයක ඇදලා පල්ලහැට දානකොට පාර යන මිනිස්සු වෙනවා පොල්ලතු බඳින්න. මෙහෙම හිතපු කොටසක් නේ අපේ හිටියේ. ඒ කාලේ ඒ මිනිස්සු මඤ්ඤොක්ක හැලියක් තම්බයි උපරිම දවල් කෑමට කියලා ඔච්චරයි. මෙච්චරටම අනේකා ගැන හිතපු රටකට මෙහෙම වුණේ ඇයි? අධ්‍යාපනය එච්චර දියුණු වෙලා තිබ්බේ නැහැ ඒ කාලේ. මෙච්චර තාක්ෂණයක් තිබ්බේ නැහැ. නමුත්
මිනිස්සුන්ගේ තිබ්බ හොඳ සාර ධර්ම ටික. හොඳ සත්පුරුෂකම් ටිකක් තිබ්බා. ඔයිට වඩා නම් උදාහරණ ඕන්න ඒ කාලේ මිනිස්සුන්ගේ සත්පුරුෂකම තක්සේරු කරන්න. මනුස්සෙක් දැක්කහම හිනාවෙන්ඩ පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්මය තුළ විතරයි. මනුස්සෙක් එක්ක කතාබහ කරනකොට ඉවසන්ඩ පුළුවන් වෙන්න මොන ආත්මෙද? හික්මෙන්ඩ පුළුවන් නිමෙන්ඩ පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍යාත්මය විතරයි. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? හිනාවෙනවා කතා කරනවා. කණ්ඩ පයින්නවා නෙමෙයි. ඉතින් මොකටද ඔය සත්තු වගේ හැසිරෙන්න උත්සාහ කරන්නේ? කල්ප ගානකින් මිනිස්සු වෙලා උපදින එකක් නෑ. ඒකයි මේ දේශනා කරන්නේ. සල්ලි වලින් කරන්න පුළුවන් දෙයකට කියලා තියෙන ද්‍රව්‍ය මෙලදී ගන්න එක විතරයි. එහෙමනේ. සල්ලි වලින් කරන්න පුළුවන් මොකක්ද? මොකක් හරි මිලදී ගන්න එක විතරයි. මිනිස්සුන්ට පුළුවන් ද කල්යාණ මිත්‍රත්වයේ මිලදී ගන්න පුළුවන්? මිනිස්සුන්ට පුළුවන් ද සෙනෙහස කියන එක සල්ලි වලට ගන්න පුළුවන්? අපි බලාපොරොත්තු වෙන ආදරය සල්ලි වලට ගන්න පුළුවන්? විවිධ ව්‍යාපාර විවිධ කර්මාන්ත තියෙනවා. දරුවෝ විවිධ රටවල ඉගෙන ගන්නවා. මාලිගා වගේ ගෙවල් තියෙනවා. හැබැයි ඒ මිනිස්සුන්ට පැලක තියෙන සතුටවත් ඒ මිනිස්සුන්ට නැහැ. ඒ මිනිස්සුන්ගේ ජීවිතවල කඳුළු කතාවක් තියෙනවා. අපේ ඉවසීම තුළින් ඇති වෙන්නේ මොකක්ද? අනේකට ගරු කරන චරිතයක් පුරුදු වෙන්න. පන්තියක් ප්‍රාන්තරයක් ભેදයක් කුලයක් නැතුව අනේක එක්ක හොඳට hina වෙන්න. හොඳට කතා කරන්න. කවදාවත් උද්දච්චකම් තියාගන්න එපා. රස්සාව, නම්බුව, වංශේ, විශ්‍රාමය, කුලය, මාන්නකාරකම, බලපුලුවන්කාරකම ඒවා අද ඉඳන් අයින් කරන්න. මේක හරි සැහැල්ලුවෙන් ඉන්න. අවුරු හරි දෙන්නේ කතා කර කර ඉඳලා කතාව නවත්තපුවම මොකද වෙන්නේ? සැකේ. මොකටද වෙන්නේ? කවුරුත් කතා කර කර ඉඳලා නවත්තපුවම අபிසක් කරා. පුරුදු වෙන්න අපිත් එක්ක ජීවත් වෙන්න. අපිට අපි විශ්වාසයි නේද? එච්චරයි. අනේකගේ අසත්පුරුෂකම් ගැන හිත අනේකගේ කැතකම ගැන හිත ඔට්ටු තට්ටු වෙනවට වඩා ජීවිතය අඩියක් හරි ඉස්සරහින් තියන්න. මගේ සත්